Good morning sir. ඈ? Good morning කිව්වා. කිව්වද? දැන් මේ මහත්මයා ඇවිල්ලා මිස්ටර් මම මිස් ප්ලාස්ටිකා. ලේඩිස් කෙනෙක් නේ. වාඩි වෙන්න. සම්පූර්ණ නම ප්ලාස්ටිකා ගලපිටමැද. ගලපිටමැද. ඔව් අපි ඩැඩි නම් පාවිච්චි කරේ ඩොන් ජේම්ස් කියලා. මේ අපි මමී කැන්ඩියන්නේ. ඔව්. ඉතින් මමීගේ ඩැඩිට තිබුණා මේ නම්බු නාමයක් ගලපිටමැද කියලා. එයා ගේට් මොඩල් කෙනෙක්. ඔව් ඒ වුණාට මේ නම තමයි අපේ ඩැඩි ගත්තේ ගලපිටමැද කියලා. නමුත් අපේ රිලේෂන්ස්ලා කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ ඒ නම. මේ වෙන එකක් නිසා නෙවෙයි. මේ ගලපිට මඩ තියෙනකොට ලෙස්සයි කියලා බයට. දැන් අපිට ඒවෙන් වැඩක් නැහැ. දැන් මේ පිළිගැනීමේ නිලධාරී තනතුරට සුදුසුද කියන එක තමයි. අප්පෝ පුළුවන්. අපේ පරම්පරාවේ ඔක්කොමල්ලා ඒකට සුදුසු අය තමයි. මොකද ඒ කියන්නේ අපේ මමීගේ මමි ඉන්නවනේ. මේ ඇවිල්ලා ඉන්නවද දැන්? එයා ඇවිල්ලා නැහැ. එයා නෑ දැන්. එයා තමයි මේ කිං ජෝර්ජ් ආපු වෙලාවේ බුලත් අතක් දීලා පිළිගත්තේ. අපේ ඩැඩිගේ මමීගේ මමි. එයා තමයි ක්වීන් වික්ටෝරියා ආපු වෙලාවේ කාර්ගේ දොර ඇරියේ. දොර ඇරියේ එයා වැහුව වෙන එක්කෙනෙක්. ඒක නම් මන් දන්නේ හරියට කියන්න. දැන් මේ සාමාන්‍යයෙන් සහතික මොකක්වත් ක්‍රීඩා අරව මේවා ගැන අපෝ පුළුවන් මේ මට පුළුවන් 3 cards ගහන්න පුළුවන් ඕමි බලන්න පුළුවන් 3 cards බූරුවග පොඩ්ඩක් සාදන එතකොට දැන් සංගීත එහෙමත් මොකක්වත් සංගීතය පියානෝ එක ගහන්න පුළුවන් පියානෝ ගහනවා පියානෝ එතකොට ඉගෙනීම ගැන මොකක්වත් තියනවද අධ්‍යාපන මොකක්වත් සහතික අපෝ තියෙනවා මේ බීකොම් ක්ලාස් එකක් තියෙනවා මේ පෙට්‍රෝල් කොච්චර වැඩ කරනවද ඒක මේ වාහනයක් නෙවෙයි මේ අධ්‍යාපන මේ এডুকেෂන් සර්ටිෆිකේට් එක ඇත්තද එච්චර දෙයක් නෑ මට නෙවෙයි තියෙන්නේ අපේ රීට් අක්කට මගේ ෆස්ට් කසින්ගේ ක්ලාස්මේට්ගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් එයා දැන් මෙහෙ නෑ යන්නේ නිව්සීලන්ත වල එයා බැඳලා ඉන්නේ ඇෆ්‍රිකන් කෙනෙක් නේ අනේ ඔව් මේ ළඟදී ඇවිල්ලා ගියා එයාට ඉන්නවා හරි චෝටි බේබි කෙනෙක් අනේ හරි ස්වීට් චබ්බි ෆෙලෝ ඔව් ඇෆ්‍රිකන් නම් ඉතින් ලස්සනයි මේ ළඟදී මේ ෆොටෝස් වගේ කොට වෙලා තිබුණා